Welcome back to Smart Lanka YouTube channel. සියලු දෙනාම ඉතාම සාදරයෙන් පිළිගන්නවා Smart Lanka YouTube channel එක වෙත නැවතත්. එහෙමනම් වීඩියෝ එකට like එකකුත් දාගෙන වීඩියෝ එක subscribe කරලම අපි යම් වීඩියෝ එක බලන්න. හැමදාම වාගේ A level general English වලට පළවෙනි පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නයේ විදිහට අපිට paragraph writing එකක් තියෙනවා ලකුණු 10ක ප්‍රශ්නයක්. එහෙනම් අද මම කතා කරනවා මෙන්න මේ පැරග්‍රාෆ් එකට මොන වගේ ටොපික්ස් අපිට එයිද මොන වගේ මාතෘකා එයිද අපිට කතා කරන්න. එතකොට ඒ වගේ මම ටාගට් කරන මාතෘකා කීපයක් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. 2025 පැරග්‍රාෆ් එක කොයි වගේ වෙයිද කියලා කතා කරනකොට අපිට වැදගත් වෙනවා පාස් පේපර්ස් වල මොන වගේද paragraphs අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඔබට දැන් පේනවා 2019 අපිට එනවා actions to maintain clean and healthy environment. healthy environment එකක්. පිරිසිදු සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග. 2020 අපිට එනවා advantages of English. ඒ කියන්නේ ඉංග්‍රීසි වල තියෙන වාසි මොනවද කියන එක. 2021 අපිට ලැබෙනවා steps to maintain personal health. personal health එක maintain කරන්න මොන වගේ පියවරද ගන්න ඕනේ කියන එක. 2022 අපිට ලැබෙනවා qualities to live in harmony with others. අනිත් අයත් එක්ක සමාදානෙන් ජීවත් වෙනකොට අපි ගාව තියෙන්න ඕනේ qualities මොනවද කියන එක. 2023 අපිට ලැබෙනවා advantages of technology. ඒ කියන්නේ තාක්ෂණයේ තියෙන වාසි මොනවද කියන එක. 2024 ඒ කියන්නේ ගිය අවුරුද්දේ අපිට ලැබෙනවා actions to prevent crimes in a society. සමාජයක අපරාධ වළක්වා ගන්න ගත යුතු පියවරයන් මොනවාද හා සම්බන්ධ මාතෘකාවක් තමයි ගිය අවුරුද්දේ අපට ලැබෙන්නේ. right. එහෙනම් දැන් අපි බලමු මේ අවුරුද්දේ අපේ පැරග්‍රාෆ් එක කොයි වගේ වෙයිද කියලා. ඉතින් පාස් පේපර්ස් වල ස්වභාවය බලලා ඒ වගේම කාලීන වැදගත් සිදුවීම් දිහා බලලා මම පුද්ගලිකව එන්න වැඩි ඉඩක් තියෙනවා කියලා හිතන ඒවා විතරයි මම මෙතන ඉදිරිපත් කරන්නේ. ඉතින් මම මෙතෙන්දි පැරග්‍රාෆ්ස් මාතෘකා කීපයක්ම ඉදිරිපත් කරනවා. මම ඉස්සලාම හිතනවා ඒ කියලා the importance of protecting the environment. පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම. ඒ වගේම මම ඊළඟට හිතනවා how students can use their leisure time wisely. ඒ කියන්නේ කොහොමද ශිෂ්‍යයෝ තමන්ගේ විවේක කාලය බුද්ධිමත් විදිහට wisely මේක use කරන්නේ කොහොමද use කරන්න ඕනේ wisely කියන එක. ඉතින් ඊළඟට මම හිතනවා the role of youth in building drug free nation. ඉතින් මේ කාලේ ගොඩක් රජයේ අවධානය යොමු වෙච්ච පැත්තක්. ඉතින් කොහොමද තරුණයෝ විදිහට තරුණයාගේ වැඩ කොටස මොකද්ද මත්ද්‍රව්‍ය වලින් තොර ජාතියක් ගොඩනැගීම කියන මාතෘකාවත් මම පැරග්‍රාෆ් එකක් එයි කියලා මම අනුමාන කරනවා. ඊට අමතරව මම හිතනවා my plans for a better future. වඩා හොඳ අනාගතයක් සඳහා මගේ සැලසුම් මොනවද කියන එක. ඉතින් ඒකත් අපිට ලියන්න එන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම මම හිතනවා safe use of the internet, avoiding cyber crimes. ඒ කියන්නේ පරිගණක අපරාධ වලින් තොරව ඒවෙන් බේරිලා කොහොමද අපි ආරක්ෂිතව ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න ඕනේ කියන එක. ඉතින් මේකත් කාලීන දෙයක් කියලා මම හිතනවා. ඉතින් මේ වගේ දේවල් වලටත් ඔබ කරුණු එකතු කරගන්න. ඉතින් මම අවසාන වශයෙන් හිතනවා එන්න පුළුවන් කියලා තවත් වැදගත් මාතෘකාවක් artificial intelligence. ඒ කියන්නේ AI and the future. AI තාක්ෂණය සහ අනාගතය ගැන. ඉතින් මෙතෙන්දී AI තාක්ෂණයත් එක්ක education එකට බලපාන හැටි, job market එකට බලපාන හැටි සහ සෞඛ්‍යයට බලපාන හැටි වගේ දේවල් ගැන අපිට පැරග්‍රාෆ් එකක එන්න පුළුවන්. ඉතින් මේ මාතෘකා හය තමයි මම විශේෂයෙන් අවධානයට ලක් කරන්නේ විභාගෙට එන්න පුළුවන් කියලා. ඉතින් මේක මගේ පුද්ගලික අනුමානයක් විතරයි. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් පැරග්‍රාෆ් එකක් කොහොමද ලියන්නේ? ලස්සනට පියවරෙන් පියවර විස්තර කරන පාස් පේපර්ස් ඇසුරෙන් මම කරපු වීඩියෝ එකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔබට බලන්න පුළුවන්. ඒ වගේම දෙසැම්බර් මාසයේ අපි පටන් ගන්නවා ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකක්. A levels ඉවර හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා WhatsApp link එක. ඔබට ඒකෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න
අපේ දෙවැනි අනුමාන වීඩියෝ එක. Thank you for watching. Don't forget to like, subscribe and share. See you in the next video.